හොඳ හුස්මක් ගන්න. පාත් මහන්සිද එන්න අපි කතා කරමු. මිනිසුන්ට ජීවිතේ එක එක වෙලාවට එක එක අභියෝග එනවා. සමහර වෙලාවට ඒ අභියෝග එන්නේ එක පාරටම එක උඩයක රැටිලා. ඒ වගේ මහන්සිම කාලවල ඔයාගේ හිත බිඳුනත් ඔයාගේ හීන බිඳුනත් ඔයාට තව ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමයි වෙන්න ඕනි. ඒක තමයි ජීවිතේ ඇත්තම ජයග්‍රහණය. අද මම ඔයාට කියන්න යන්නේ ජීවිතේ තදම කාලවල ඔයා කරන්න ඕන දේවල් ටිකක්. මේක ඔයාගේ හිතට ගලප ගන්න. ඒ හැඟීම අල්ල ගන්න. එහෙනම් පටන් ගමු. ජීවිතේ බරපතලම මොහොතවල් වලදී ඔයාගේ හිත තමයි ඔයාගේ ලොකුම ශක්තිය. හිත බය වුණොත් බිඳුනොත් ඉවරයි. ඒ නිසා පළවෙනිම දේ හිත ශක්තිමත් කරගන්න. උදේ ඇහැරුණාම ඔයාට ඔයාම කියන්න. මට මේක පුළුවන්. මම බය නැහැ. මම ඉස්සරහට යනවා. ඔයාගේ හිතට ධනාත්මක එන්නතක් දෙන්න. පොඩි හරි දෙයක් ගැන හිතන්න. ඔයා ආස කරන ගීතයක් ගැන වෙන්න පුළුවන්. ඔයාගේ පවුලේ අය ගැන වෙන්න පුළුවන්. ඔයාගේ හීන ගැන වෙන්න පුළුවන්. ඒක ඔයාගේ හිතට ලොකු ආලෝකයක් වෙනවා. එක පියවර බැගින් යන්න. ජීවිතේ ලොකු ප්‍රශ්න එකපාර බලද්දි බය හිතෙනවා. ඒ ලොකු ප්‍රශ්නේ පොඩි පොඩි කෑලි වලට බෙදලා බලමු. අද ඔයාට පුළුවන් විනාඩි 10ක් වැඩ කරන්න. හෙට පුළුවන් තව ටිකක් මේක වැඩි කරගන්න. අපි බලමු උදාහරණයක්. ඔයාට තියෙනවා ලොකු එක්සෑම් එකක්. එක පාරටම පොත් ගොඩක් බලලා බය වෙන්න එපා. අද එක පාඩමක් කියවන්න. ඒක තමයි ජයග්‍රහණයේ රහස. උදව් ඉල්ලන්න බය වෙන්න එපා. ඔයා තනි වෙන්නේ නැහැ. ඔයාගේ යාළුවෝ, පවුල, ගුරුවරු, හිතවත් අය ඉන්නවා. ඔයාට බරක් දැනෙනවා නම් ඒ බර බෙදා ගන්න. ඔයාගේ හීන අතහරින්න එපා. ජීවිතේ අමාරුම වෙලාවට හීන බොඳ වෙලා යන්න පුළුවන්. ඒත් ඒ හීන තමයි ඔයාගේ තියෙන ශක්තිය. ඔයාට ඕන වුණු දේවල් ගැන හිතන්න. ලොකු රස්සාවක්, ලස්සන ගයක්, ඒ හීන ඔයාගේ හිතේ තියාගන්න. ඔයාට ආයෙත් නැගිටින්න ශක්තිය දෙනවා. අන්තිමේදී මතක තියාගන්න. ඔයා තරුවක්. ජීවිතේ අඳුරුම රැයටත් තරු බබලනවා කියලා මතක තියාගන්න. ඔයත් ඒ වගේ තරුවක්. ඔයා තුළ තියෙන ආලෝකය, ඒ ශක්තිය, ඒ ධෛර්යය එළියට ගන්න. එක පියවර බැකින් යන්න. උදව් ඉල්ලන්න. හිත ශක්තිමත් කරගන්න. ඒ වගේම ඔයාගේ හීන එළිය කරන්න. ඔයාට පුළුවන්. මම ඔයා ගැන විශ්වාස කරනවා. එහෙනම් අද ඉඳන් ඔයා ආයෙත් එක පියවරක් ඉස්සරහට තියන්න. අපි දිනමු. එකට ජය ගමු. සුබ දවසක්. channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, Facebook, WhatsApp, TikTok link follow කරලා තියාගන්න. description එකේ මම ඔක්කොම දාලා තියන්න. එහෙනම් හැමෝටම ජය වේවා. මම නෝට්බුක්